දැන් 100ගේ කඩ දෙකකුත් ගිනි තිබ්බලු JVP එකෙන්. දැන් ඒ JVP එකටම දෙනවා. මොකද අනුර කුමාරගේ ලපේ නිසාද? අනාගතේ තීරණය කරයි කියලා ඔයාලට හිතනවද මල්ලි? දැන්ටම නායකනේ. දැන් 100ගේ කඩ දෙකක් ගිනි තිබ්බා කියලා ඒ කාලේ කියනවා මේක තමයි JVP එකෙන් තමයි ගිනි තිබ්බේ කියලා. එතන මට අවුරුදු 10ක් විතර. නෑ හැබැයි ඕනෙත් නැත්තම. හරි මට අවුරුදු 10ක් විතර. මට මතකයි මං අර ගිනි ගොඩවල් වලින් උඩින් පැනලා පය කාසි එහෙම ඇහිලුවා. ඒ කාසි උපේරේ කාසි එහෙම ඇහිලුවා මට මතකයි. හැබැයි ගිනි තිබ්බේ කවුද කියන එක අපි අදටත් දන්නේ නැහැ. වෙන කවුද ගිනි තියන්නේ? කවුරුත් දැක්කෙත් නෑ. පොලිසියෙන් හමුදාගෙන්ද? සමහර විට ඉතින් ඒක UNP එකෙන් කරවන්නේ. 100 UMPද පෝට් මේ ශ්‍රී ලංකාද? 100 ඇවිල්ලා බණ්ඩාරනායක මහත්තයාට ශ්‍රී ලංකාකාරේ. කඩේ ගිය පොඩි කෙනෙක් අත්පතාව. ඒ නිසා මොනාරි ප්‍රශ්න නැති. දැන් මේ සිද්ධිය වෙන්නේ කිරිබත්ජෝඩ දලුවම. මේ සිද්ධිය වෙන්නේ මාකොළ බීගම. මාකොළ. රනිල් වික්‍රමසිංහගේ කලාපේ. අපිට අතම් පැක් කරේ වර දාන්න බෑ. ඒ කාලේ වීඩියෝ වලට 96 රනිල් වික්‍රමසිංහම ඔයගොල්ලෝ දන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කරා නැත්නම් JVP එකකින් කරා කියලා. රනිල් වික්‍රමසිංහට මම මහත්තයා කියන එක කියන්නේ. මම නම් මහත්තයා කියනවා. ඔයා කියන්න මට අවශ්‍ය නැහැ ඒක කියන්න. ඔයා කියන්න ඒක මට අවශ්‍ය නැහැ ඒක ඔයා. මං කියනවා අපේ ලොක්කනේ. ඔව් ඒක ඔයාගේ පෞද්ගලික දෙයක්. මගේ හොඳම යාළුවා පොඩි ඉඳලා. මෙයා මගේ හොඳම යාළුවා 9 වසරේ ඉඳලම. අවුරුදු 14 ඉඳලා හොඳම යාළුවා. දැන් මට අපිට 42යි. 42 වෙනකම්ම හොඳම යාළුවා. ඒ වුණාට එයාගේ දේශපාලන මතය එයාගේ ඒක මට අදාළ නෑ. අදාළ නෑ. අදාළත් හෙටට තොන්නු යාළුවා. ඒක මටත් ඇඟිල්ල දික් කරන්න එපා. මගේ දේශපාලන මතය මං ගෙනියන. අපි දෙන්නගේ යාළුකම වෙන. හොඳම යාළුවා අදටත් එහෙමයි. ඕනම දෙයක් වෙද්දී එනවා බලනවා. ඉතින් මල්ලි අරගොල්ලොත් එහෙමනේ අතරම ඒගොල්ලොත් එහෙම නෑ. දැන් මම බීලා පාටියට ගිහිල්ලා ෆෝන් එක නැතුණා. මෙයා කඩාගෙන ආවා මුගේ ෆෝන් එක නැතුණා. ආන්සර් කරන්නේ නැහැ. මොකද්ද උනේ කියලා බලන්න. මොකද්ද උනේ කියලා බලන්න. අන්න යාළුකෝ. ඒ යාළුකම් තියෙනවා. යාළුකම වෙනයි. දේශපාලනේ වෙනයි. දේශපාලනේදී මම හැමදාම මෙයාට ඇටැක් කරනවා. මෙයා කියන්නේ මේ UNP මේගොල්ලෝ ඇවිල්ලා UNP එකට බොහෝ දීපු යමු. නෑ ඔක්කොම යාළුවෝ මට. හරි බොහෝ දීපු පොන්න කැඩියු. අතම ගත්තා. BP ගානේ නෝකට. හරි. ඔය PP දාන්නේ දාපන්. BP බෑන පොප්පි කලි දාපන්. මට කියන්න ඕනේ මං කියනවා. දැන් ඒතකොට දැන් ඔය අනුර කුමාරගේ ලපේ ගැන මොකද හිතන්නේ? ලපේ හුත්තෝ දැන් උඹේ ටොපාගේ මොකක් හරි තිබ්බොත් ඒක කාගේ ඒකට කවුද වගේ කියන්න ඕන? කවුද? වයියේ දිගට කවුද වගේ කියන්න ඕන? කවුද වගේ කියන්න ඕනේ? අපේ මුතු මිත්තෝනේ. ඈ? අපේ මුතු මිත්තෝ කොංගෝ එකෙන් ආවන ඔයිට වඩා දිග තියෙනවා. අපේ හරි ඇයි බැම්බ හරි දැන් මගේ ඇයි බැම්බ. දැන් මගේ S2 ගෑනු වශී කරන S2ක් මට තියෙනවා. ඔබට තියෙනවද? ඔව්. ගෑනු දුවන්නේ තුන ඔබ දැක්කම. ගෑනු දුවනවානේ. පාරේත්තේ මම මූණ බැලුව ගෑනු දුවන්නේ අම්මේ රෙද්ද උත්තර දුවන්නේ. ඒව ගැන කතා කරන්න එපා. ඒක වෙනම මාතෘකාවක්. දැන් අපි දේශපාලනේ. දේශපාලනේ ගෑනු රෙද්ද උත්තර කියන්නේ. අපි දැන් දේශපාලන කොහොමද අනුර කුමාර ගෑනු ගැන කතා කරන්නේ නැහැ නේ? ගෑනු ගැන ඌට ඉන්ට්‍රස්ට් දෙයක්වත් නැහැ. පව් ඒ තරම් හොඳ මිනිහෙක් වුණා. දැන් මම ජනාධිපති වුණා නම් මම මේ ලංකාවේ ඉන්න ඒ සුපිරිම නීලියෝ කාන්තාවන්ව මං මේ ඇප්ලිකේෂන් දාලා ගෙන්නනවා අන්තපුරේ. ඒ තාම ඒක එන්න අර කලින් හිටපු ජනාධිපති කෙනෙක් වගේ. එහෙම නෙමෙයි ඉස්සර රජවරු හිටියේ. දැන් රජවරු නැහනේ. මූ ඇවිල්ලා සුපිරි රජානේ දැන් ඉන්න. අයියෝ බලම කියන රජවරු කෙනෙක් නැහැ කියලා දැන්. දැන් මූ ඇවිල්ලා සුපිරිම රජා දැන් ඉන්න. ඔටුන්න කොහෙද දන්නේ? සේරම ටික දෙන්නේ. ඈ? ඔව් 25 හමුණාද? දැන් UMP එකට බඩ ගිහිල්ලා. දැන් මුන් කඩේ ගිය මේ රනිල් මෙයා කඩේ ගියේ උන්ට 25 හම්බෙලා. හරි උන්ට බඩ ගිහිල්ලා.
25 හම්බෙලා. හරි. තාම එකෙක් 25 තමයි 25 තමයි බොන්නේ මේ. එකෙක් නෑ තුන්සන්න ගමේ. ඔබ මේ හම්බෙච්ච 25 දැන්නේ බොන්නේ දැන්. මට පකෝ හම්බෙච්ච නිසා දාන්න. අද හම්බෙච්ච පකක් නැහැ අපේ ඇවිල්ලා මේවා හැටුනෙත් නැහැ. හැබැයි 25 මිනිස්සුන්ට දුන්නා. හරි. ෆේෂල් කරන්න. මුන් වගේ කැරියෝ දැන් මේ වගේ කැරියෝ මචං මුන් වගේ කැරියෝ ඉන්නව නේද? ඔය එක්සත් ජාති පස්සේ තාම කඩේ යන මුන් වගේ කැරියෝ තමයි ඕක 25 හම්බුන්නේ. අරක මෙහෙම වුණා. තාම දීලා. මේ වුණා. දීලා වුණා. දුන්නේ නැහැ. මේ වුණා. අවංකව දීලා අර සජිත් කියන පොන්න පකයා ඌ කාර්යාලයද ඔෆිස් එකක් දාලා මේක හොයලා බලන්න. ස්ටාෆ් එකකුත් දාලා. මේක හරියට දෙනවද නැද්ද? උගේ පයිය නගිනවද කියලා ඔෆිස් එකක් දාලා හොයලා බලපන්කෝ. උගේ පයිය නගිනවද කියලා ඉස්සෙල්ලා ඔහොම කෙලින් කරලා ඉවරලා. හරියට ඔහොම කෙලින් කරලා ඉවරලා ගන්න. 25 ගත්තු එකෙක් නෑ තාම කතා කරේ මීඩියා වල. මොනසේ කතා කරගුවා තමයි 25 හම්බුනා කියලා. අර තියෙන ගනි. යට තියෙනවා. රජිත් පොන්නේ. මුන් තාම පුකේන කැරියෝ. මම තාම කිව්වේ නෑ බං මිනිස්සේ. කියන්නේ මිනිස්සුන්ට හම්බෙලා නෑ තාම. ඔව් කොරෝනා පැත්තේ නෑ. වයි මොකද නැත්තේ? මූට හම්බෙලා තියෙනද? මිනිස්සුන්ට දීලා තියෙන 25. ඔයා කියනවා. කෝ තාම රූපවාහිනී රාමු පෙට්ටුවක මේ පෙට්ටියක මෙහෙම කතා කරලා මම 25 හම්බුණා අපිට හම්බුණා මාත් උනේ. හරි හම්බුණා නැතත් කම. ගම් මට්ටමේ බිම් මට්ටමේ කියලා හොයලා බලන්න. හම්බුණත් නැතත් කම. මේ ආපා. ආපා හුත්. තාම සෙවරල් විතරයි මාක් කරනවා. ඒ ආපා. හම්බුණාද? දැන් හම්බෙන්න ඕනේ. ආගන්න. තාම නෑ තාම ලිස්ට් මේව කරනවා හිතන්නේ. මං කියන දේ අහපන්කෝ. තාම මේ කියපන්. ඔයාගේ ඔබේ මතය ඔබ දරන්න අපි ඒකට ඉඩ දෙන එක ගැටලුවක් නැහැ. නමුත් අපේ මතත් අපිට දරන්න ඉඩ දෙන්න ඕනේ. ඔයාගේ ආණ්ඩුව තිබ්බ කියලා. ඔව්. මගේ පකේ ආණ්ඩුවක් නෑ. ඒ වුණාට මේ අනුරව වාරිසානක කිව්වා පාර්ලිමේන්තුවේ. උනාපේ ගන්න බා මාත්‍ය මේ කියන්නේ දහසක් දෙනා බලන්න මේ ගන්න. එහෙම කරන්න. දැන් මම අහගන්නම්. ආගෙන ඉන්න. හරි. ඒක හරි දුන්නා ඕ නැතා. නෑ එහෙම බෑනේ. දුන්නා කියලා නේ දුන්නේ දුන්නා නෑ. ඕ නැතා ඒගොල්ලෝ පොරොන්දු වෙලා තියෙන මෙන්න මෙච්චර ගෙවනවා. ඔන්නේ නෑ ඔක්කොම පුළුවන්. හැමෝටම හැබැයි ඔය ඔක්කොම පොරොන්දු තමයි. ඒක ඒගොල්ලෝ එක ගෙවනවා. ඒගොල්ලන් පක්ෂ ආරමුදල කෝටි ගණන් පිස්සුද පක්ෂාර මුදලෙන් රුපියලක් දෙන්න මිනිහෙට බයිලා ගන්නවා. තාම කැටහොල්ල නොකට්ටිය. කරන්න පුළුවන් දේවල් මේ කියන්නේ. මේ ආණ්ඩුවේ ඔක්කොම තාම වචන මෙහෙම වරහන් ඇතුලේ තියෙන බ්‍රෑන්ඩ් හුත්තක් කියන්නේ කැරියා අනුර කුමාරගේ දෙනෙතේ යතිදේ ඔබට කියවෙනවා. ලව් එක වුණා අනුර කුමාරට ඕක තමයි අපිටවත් නැත්‍රි බං. අපිට නෑනේ ඕක සීන් එක මාර ලව් එකක් තියෙන. අනුර කුමාර කෙලපු දවසට තමයි මොන්ටත් ඇඬෙන්නේ ඊට පස්සේ. කෙලයි අම්මගේ හුත්තර. අනුර කුමාර කෙලන්නේ. බලන්න දෙප්පෝ ඉතින් කුණාරපවණි කියන්නේ ඉතින්. තාම තේරෙන්නේ නැහැ. අනුර කුමාර කෙලන්නේ නැහැ කවදා ආයි ජනාධිපති ඡන්දයක් එන්නෙත් නැහැ. අපේ කියන්නේ. එහෙම කියන තමයි ඔය ආවේ. හැමෝම අපිට දැකට උනේ අපිත් දුන්නේ ඡන්දයට ඒක තමයි. ඒක නේ පුතේ. ඒක දුන්නා. ඒකට බිස්නස් පාත් එක මචං මෙහෙම ඕපන් වෙන්න ඕනේ මේ ලංකාවේ ඉන්න මේ දියුණු වෙන රටක්. ඔයා සර්ච් කරලා බලන්න මේක ගිහිල්ලා Google එකේ ගිහිල්ලා ඒකෙන් DSG ඒක නේ මම කියන්නේ. මම කියන්නේ චුට්ටක් අහපන්. රටක් දියුණු මහින්ද රාජපක්ෂ අපේ ඉස්කෝලේ අපි ගියත් මහින්ද රාජපක්ෂගේ නෑ තෝ තර්ස්ටන් එකට මේක නෙමෙයි කියන්නේ ගාඩු කරන එයා ඉස්කෝලේ ගියේ එකයි එයාගේ ඉස්කෝලේකට අපි ගියේ එකයි එයා අපි ඉස්කෝලේට උත්සවවලට ගෙන්න ගත්ත එක ඒකට මේ කතා කරන්නේ පැහැදිලි ගමනක් මෙහෙම පේන්න තියෙද්දි කියන ඉස්කෝලේට
තෝ ඇවිල්ලා ඒක නෙමෙයි කියන්නේ තෝ මේ. විස බීජ ඔයා ඒක කියන්නේ අන්න. තෝ මොකටද ටෙස්ට් තේරුම් ගත්තේ නෑ ඔයා. ඔව් මේ ඔයා දැන් තේරුම් ගන්න. දැන් ඉස්කෝලේට මේක මේ ඉස්කෝලේකට අපහාස කරන්න ඕනේ නැහැ නේ මුන්ට ඇත්තක් තේරුම් ගන්න වෙන නේ උඹනේ ඇග්‍රෙසිව් වෙන්න එපා අපේ මේ ඇග්‍රෙසිව් පකන්නේ නේ මොකටද ලෝකේ ලෝකේ දිනෝච රටවල් දිනවා ටක් ගාලා සනිකෝ දිනෝච රටවල් ඉන්දියාව මුන් ටෙස්ට් කියලා මොනවද ඉගෙන දෙන්න තමයි මේ කියන්නේ ඒක අහගන්න පොඩ අහන්න කියන්නේ නැහැ නෑ දී දර්ශන් ගියත් එකයි කියන්න දෙන්නේ නැහැ. අර තමුත් ඒකම ගියත් එකයි එකම අධ්‍යාපන ක්‍රමයේ තියෙන්නේ පොඩ්ඩක් වෙනස තියෙන්නේ ක්වොලිටි එකේ විවෘත ආර්ථිකයක් හදන්න තම මහත්යෝ රටක් ඒකට ආර්ථිකයක් ගැන කතා කරනවා. තෝ දන්න බණ පකද පොකෝ ඒක මම කියන්න හදන්නේ උනා මේ මූට දැන් තියෙන විවෘත ආර්ථිකයක් නෙමෙයි දැන් තියෙන පුණ්ඩුද ආර්ථිකයක් ඒක නිසා මේ වැඩි කතා කරන්න අවශ්‍ය නැහැ පුණ්ඩුද රටක් දිනුනට මචං පළවෙනියෙන්ම ඔය සිංගප්පූරු උදාහරණයක් ගන්න පුළුවන් මාස 8න් ඒ ජනාධිපති පත් වෙලා රටේ පොඩි පොඩි දේවල් හදාගෙන යනවා එයා කෙලින්ම ඕපන් කරේ මචං බිස්නස් එකට මෙහෙම ලෝකෙට මෙහෙම විවෘත කරලා දුන්නා වැට් එක නැත්තරම නැති කරලා දුන්නේ රටවල් වල එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කියන්නේ මේක එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් එකට යකෝ ගහන තරමක් තවත් බදු ගහගෙන තව මොනවද මේ කතා කරන්න කියහන්කෝ රටක් දිනුනේ කියලා කතා කරන්න පුළුවන් තව හිතන්නවත් පුළුවන් පිස්සුද යකෝ නෑ බදු ගහන තරමට ගානකටත් මේ හිතන්න බෑ නෑ බං බදු ගහන තරමට ආපදා සිද්ධ වෙනවා ලංකාවේ ආපදායක වෙනයි ඒක මචං ස්වභාවික දේවල් මචං ඒ මචං කියලා නෙමෙයි එන්නේ ඒක වෙන කතාවක් ඒක නෙමෙයි මම කතා කරන්නේ මම කතා කරන්නේ මචං රටේ මේ එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කියන්නේ රටේ ඇඟලුම් කරපාන්තය නම් ඇඟලුම් කරවන්තේ එළියට යන්න ඕනේ මෙහෙට එන්න ඕනේ ගේන්න ඕනේ ඕඩර් එන ඒක එකක් හරිද ඕකට මචං වැට් එක තාම මේ මුකුත් එහෙම සීරෝ කරන්නේ නැතුව මචං බයිදන රටක් දිනුනේ කියලා මල්ලාට මචං මම කියලා තියෙන මම මේ නිකන් මේ පොඩි දේවල් මේ YouTube එකෙන් මම මේ නිකන් මේ රටවල් දිනුවෙච්ච දිහා නිකන් බල මිනිස්සු දිනුන ඉන්නේ කොහමද ඔක්කොම අපිත් බලනවා අපිත් මේ තාම දඟලන මචං යන්න ගමන දැන් අපේ අලුත්ම මේ රට එහෙම දිනු කරන්න බෑ ඒක තාම -0 මචං මෙතන තියෙන්නේ බදන්න වැට් එක මෙහි ලංකා මේකේ පොඩි දේවල් වල නූල් කෝන් එක විතර මචං තාම තියෙනවනේ මචං අඩු කරලාද නෑ නෑ දැන් ඉස්සුද අපේ රටේ පළවෙනියෙන් අඩු කරනවා මචං අඩු කරන්න ඕනේ ඇඟලුම් ශේත්‍රේ ඒක තමයි මචං ගන්න තියෙන පළවෙනි පාත් එක මෙහෙම කරලා ගන්න තියෙන ටක් ගාලා ස්ලිප් කරලා ඔය දැන් හරි හරිම ලේසි ක්‍රමයක් ඕක දැන් අපේ වල තා මොකද්ද ටැක්ස් එකකුත් ගහනවා නෑ අනේ වැට් එක ගන්න අලුතෙන් යා මචං නූල් කෝන් එකෙන් ගන්නවා මචං වැට් එක අඩු කරන්න නැතුව ඒක නැති කරලා මචං බෑ නෑ ස්ලිප් එක ගන්න නැතුව මචං ඒක ගන්න බෑ ගැම්ම පිස්සුද ඌවා නිකන් බොරු කතා මචං අපි මේ නාට්‍යයක් බලාගෙන ඉන්නේ අපි ඒක බලාගෙන ඉමු ඕගොල්ලෝ අපි තරහ ගන්න නැහැ වචන වලට ඌවා නිකන් වචන කෙටියෙන් කියනවා දන්නවද ඒක බොරු කතන්දර මචං මේ ඔක්කොමලා මේ නාට්‍ය මේ ඉන්න මේ නාටක කරන කට්ටිය අපි විදිහෝ උඩ කරගෙන අපුඩි ගහනවා හූ කියන හැය කියන බලාගෙන ඉන්න කට්ටිය තමයි මං හිතන්නේ ලොවේ කරනවා නම් මේ අවුරුදු දෙක ඇති මේගොල්ලන්ට මේ ගමන යන්න ඒක අඩුම තමයි මාසිකමාරක්වත් ඇද්දි මචං මේගොල්ලෝ මේක තමයි පටන් ගන්න තියෙන එකම දේ ඕක කරන්නේ මචං මෙතන පිස්සුද ලොවෙද්ද බොගුල වරන් රුමාට කියා මං කිව්වා කියලා නෑ දැන් අලුත්ම දැන් අනුකුමාර අපි දන්න සරලම දේ ඔය මේ දැන් උඹට අනුකුමාර හම්බෙනවද සරලම දේ නෑ දැන් මෙහෙමයි සරලම දේ නෑ උඹ අනුකුමාරගේ එහා පැත්තේ ඉන්නේ දැන් උඹට මම කියන්නේ තේරුණාද දන්නේ නැහැ උඹට මම කියන්නේ තේරුණාද දැන් බලන්න නොදන්න දෙයක් නෑ නොදන්න මචං නෑ මුට අවස්ථාව දීලා ලෝන් ගන්න තියෙන්න පුළුවන් මේ මුට අවස්ථාව දීලා දෙයින් පටන් ගත්තා නම් ඉවරයි නෑ මුට අවස්ථාව දීපන් දැන් ඔබේ මතය ප්‍රකාශ කරන්න දැන් ඔය වැට් එක වගේ AMHT කියන ටැක්ස් එකක් ඇවිල්ලා තියෙනවා AMHT කියන එක දැන් ඕක මචං කන්සියුමර් ගුඩ්ස් හැම එකටම ගහනවා ආදායම් බදු වලටත් යනවා AMHT කියන ටැක්ස් එක බලන්නේ ඒක කොතර ඇවිල්ලා තියෙනවද මොකක් කියපන් ඉතින් percentage wise කියපන් මොකද්ද කියලා percentage එක ඒගොල්ලන්ට පෙන්නන්න පුළුවන් ඇවිල්ලා තියෙනවා මෙච්චර අපි ඉතුරු කරා මෙච්චර කියන එක මේක මචං ඉන්කම් ටැක්ස් වලට එනවා දැන් ඒකට කන්සියුමර් ගුඩ්ස් වලට එනවා හැම එකටම ඒක බලපාන වැට් එක වගේ නේද AMHT කියන ටැක්ස් එක කොච්චරක් ඒතර එකතු වෙනවද ඔක ඒ තමයි AMHT කියන අම්මගේ හුත්ත ටැක්ස් කියන
අම්මගේ උත්තේ ටැක්ස්. අන්න ජෙපි ටැක්ස් වෙන්න ජෙපි තියරිස් අම්මගේ උත්තේ ටැක්ස්. අම්මගේ උත්තේ ටැක්ස් එක මචං. මචං ඉස්පාවලටත් එනවා. කිම්බ විකුණනකොට ඒ කිම්බටත් ගන්නවා ඒක. ගණිකා වෘත්තිය. විනාසයි. ආදම් මේ ගණිකා වෘත්තිය නීතිගත කරනවා නේද අර කලින් කාට මතක එක්කෙනෙක් කිව්වා. ඒක තමයි AMHT කියන්නේ අම්මගේ උත්තේ ටැක්ස් එක මචං. ඒක ඔක්කොටම ගහනවා. ඒක මාලාව තමයි. අම්මට තේරෙන්නේ තමයි රට දිනු කරන්න. ඔව්. ඒකෙන් තමයි දැන් මේක ගොඩ ගන්න. ලෝයි බෑලොක්ක. බබල් ගම් එක චුන් ගම් එක කණේ දෙන අතර කරලා දිනු වෙච්ච රටවල තමයි අපි දැකලා තියන්නේ. ඉතිහාසයේ අපි අහලා තියෙන ඒවා තමයි ඒක තමයි ඇත්ත සත්‍ය මෙහෙම කියලා තියෙන මග්ද්‍රව්‍ය තරම ලෝරි ගණන් කෝටි ගණන් ටොන් ගණන් අහලා වැඩක් නැහැ. ඇල්ලුවට නැහැ බඩු ගෝ තරම් මේ විදිහින්. ඒකට මේ කතාව. ඒව ඇල්ලුවා නම් අන්න ජනාධිපතිට ඒව ඇල්ලුවා නම් ගත්ත සාම්පලටක් ගාලා එහෙනම් දවස් දෙකයි වක් ගාලා අපේ ගම්ම ඔක්කොම අධිකරණ දැම්ම හරි ඒක එහෙමයි මේ නයිට් එක හැලුවා කානුට එක්ක පුච්චලා දැම්ම ආදාහනකාරයෙක් දාලා ඉවරයි කතාව. අදටත් ලොයෙත් ඉන්නේ නැති දේවල් ගැන නිකන් බොරු නාට්‍ය අපිට බලලා අපිට ඇක්ටිලා තියෙන අපි හරි එම්බත්තේ ඉන්නේ මහත්තයෝ මේ නාට්‍ය බල. මොකද්ද මේ නාට්‍ය කියන්නේ? ඇත්තටම එපා වෙලාන මචං ඉන්නව නාට්‍ය. මේ දෙවෙනි ඕවගෙන මචං අර දෙරනේ එක වගේ මේ දෙවෙනි වගේ මුන් බලන් ඉන්නව ඒව. තාම අපි hinaයන මේ නාට්‍ය තාම අපි නිකන් මේ හරි වේගෙන් බලාගෙන ඉන්නවන්නේ මොනවද මේ නිකන් මේ බුරු සුපුට්ටන් කතන්දරනේ කවුල් කරන නාට්‍යෙ මේ බලාගෙන ඉන්නේ දුක ඒකයි අපිට ඒක අර මේකෙත් අර මිනිස්සු ටික එකතු වෙලා කරේ නැත්තම් ආණ්ඩුව නන්නත් දාරයි අදටත් තාම වන්දියක් දීප එක හරියට නෑ මචං ඕන්නම් අරගෙන පෙන්නන්න දෙයියන් කොහෙද මීඩියා කට් අවුට් එකක් කරගෙන පෙන්නන්න එක හරියට වන්දියක් දීප කෙනෙක් ඔය 20000 දුන්නා නෑ නෑ කොටසකට දීලා තියෙනවා ඒ කියන්නේ අපි කියමු 100ට එකක් එහෙමයි ඒක දුන්න විදිය මං කියන්නේ ඒක උන්ගේ උන්ට තමයි දීලා තියෙන මුලින්ම එහෙම එකක් තියෙනවා අර මම දැක්කා මේ ටීවී එකේ යනවා මේකක් මේ අර මිනිස්සු වගේ පාරේ මේ බ්ලොක් කරගෙන කොහෙද මන්ද මේක මේ සීන් නැද කට්ටියකට දීලා තියෙනවා කියන්නේ එන්න ඕන මිනිස්සුන්ට ලැබිලා නැහැ බලෙන් ගත්තොත් දෙක බලෙන් කියන කිල්ලා මුන් තත්ත තමයි ඉල්ලන්නේ නේද නෑ බල්ලෝකයි මාපාරේ ඕන්නේ ඒකයි නේද මූට කතාදී අඩි මේ ඇත්තටම අනුර කුමාර වගේම කයිය දිනවා මූට එන වචන ආයි නෑ සුප්පාලු සිරාවට ඒකේ නන්නානේ බල්ලෝකයි මාපාරේ බල කතා රටේ නාමල් බේබි ජනාධිපති කෙනෙක් නවත්තන්න බෑ මචං ඒ නාමල්ට නම් ආයි ජනාධිපති වෙන්න බෑ ඉතින් මම මොන මගුලක් කතා කරා මොනවද කියන්නේ මේ අනුර කුමාර හිටියත් කමන්නේ අනේ නාමල් ළඟ එපා මොනවද කියන්නේ නාමල් එන්නේ නැහැ නාමල් එන්නේ නැහැ ඊළඟට ජනාධිපති වෙන්නේ කවුද මම වා ඉගාගේ YouTube එකේ ආගේ මෙතනම කරන්න මම මෙතන මම්ම ගාව කතා ඊළඟ ජනාධිපති මම වෙන්න පුළුවන් ඈ මම ස්වාධීන අපේස එකක් විතර එනවා සමහර විට නැත්තම් මගේ එකෙක් එන්න පුළුවන් වෙනම අර නාමල් පොන්නේ එන්නේ මුන්දන් UMB එකට කඩේ ගිහලා දැන් නාමල්ගේ ඇට දෙකට කඩේ යනවා නාමල්ට කඩේ ගියේ නැහැ ජීවිතේට නාමල්ට කඩේ ගියේ නැහැ පොන්නේෝ ආතෝ පොන්නේ නැහැ මූ පොන්නේ උඹ පොන්නේ උඹ පොන්නේ දැන් බෑ ලොකුමාගේ පක්ෂේ පකෝ වෙන් එලා නාමල් එක්ක එකතු වෙලා නේ පක්ෂ දී කරලා තියෙනවා ඉතින් මට මොකෝ බං දැන් මොකද හිතෙන්නේ ඔබට මට මොකද දෙන්නේ නැහැ ඌ මොඩේ කියලා මන් දන්නවා මොකද මට දේශපාලන කරන හැමෝම මොඩයි දේශපාලන කරන හැමෝම මොඩයි දන්නවා මන් දන්නවා මම බොහොම සරල දේවල් මේ බොහොම සරල සමීකරණ මේ දෙන්නේ සස්සස් ගාලා පොඩි දේවල් මම මේ දෙන්නේ පොයින්ට් එක. ඔයගොල්ලෝ තේරුම් අරගෙන කල්පනා කරලා බලන්න කොහොමද කිව්වේ කොහොමද උනේ කියන එක. මෙහෙම දෙයක් තියෙනවා. හැබැයි මොනා කරත් නාමල්ට තියෙන චෝදනා මෙයා මේගොල්ලෝ ඔප්පු කරන්න ඕනේ. මොකද නැත්තම් නාමල් ගේමක් නාමල් තොත්ත බවනේ මම කියන්නේ නාමල්ට තියෙන චෝදනා ඔප්පු කරන්න ඕන ආණ්ඩුව. නීති මාර්ගෙන් ඒව ඔප්පු කරන්න ඕන. බඩ ඔප්පු කරන්න බෑනේ හුන්. පොන්නේ පොන්නේ තෝනේ පොන්නේ. ඔප්පු කරන්න බෑ. කේවියා ඔප්පු කරන්න බෑ. ඔප්පු ගන්න බලන්න මොකද කො ඔප්පු කරලා පිට පංගුවේ. දැන් බලන්න ලොකුමාම කඩේ ගියේ පොන්න පක්ෂේ UMP එක තියෙනවා. ඔව්. බයි දන්න. ඔව්. දැන් මොකද ප්‍රශ්නේ? ඈ
ආ. උනුත් මේ නාමල්ලගේ නියෝජනයක් කියලා උඹ දැන් පිළිගන්නවද? නාමල්ගේ සපෝට් එක ගත්තා ඉතින්. නාමල්ගේ අම්මගේ හුත්ත. නාමල්ගේ අම්මගේ හුද්ද දැන් සෑහෙන සවුත් වල ඇත්ති. මම හිතන විදිහට අවුරුදු ගාන අවුරුදු 80ක් විතර මම හිතන වෙනවා. නම් මොනවද කරන්නේ? උඹට කුණාරපයක් කියන්න නැතුව කියන්න බැරිද ගියා? කියන්න බෑ මට ඒ තරම් කකියනවා. අම්මි කම්මි දීප්පෝ කකියනවා කියන්නේ ඉතින් ආයෙ වෙනම ආතල් එකක් ඉතින් මගේ සහෝදරවරුනේ මේ වගේ ආතල් එකක් ගන්න පුළුවන් ද වෙන පක්ෂකින් ගුණවලපත් එක්කම දාන්න. කුණාරප එක්කම දාන්නේ මම අනිවාර්යෙන් මේක දානවා මේක වර්ල්ඩ් වයිඩ් යනවා මේ ජෙප් එකේ අදහසක් කියන එක අත්තා ඕක මචං යන්න වැඩකුත් නැහැ. වැඩක් නෑ මම දන්නේ ඒක අපි කරන්න ඕන දෙයක් තියෙනවා. අපි අවංකවම අදහස දෙන්න ඕනේ ආංගම යුනික් කරපන්. ජොනි ගන්න හුත්ත. හරි මූ වගේ හොඳම යාළුවා. ප්‍රේක්ෂකයිනි. මූ වගේ හොඳම යාළුවා නම ඇසිට පොන්න කැඩියෙක් මූ. අවංකවම කිය. මට ගැලපෙන්නේම නෑ දේශපාලනය. යාළුකම ඇති අපි දෙන්න අතර බොක්ක. හරිද? අපි දෙන්න පට්ට පිට එක. කණ්ඩ නැත්තම් කෑම කාරි අරන් එනවා. ඒක හැමදාමත් තියෙනවා. හැබැයි මූ දේශපාලන නැති මූ මට පෙන්වන්න බැරි කැරි. ඇත්ත කතාව සහෝදරයෝ. අවුලන්නේ අදහස් අවංකවම කියන්නේ. හැබැයි යාළුකම වෙනයි අපි දෙන්නගේ. අපි දෙන්න එකෙන්ම ඉන්න මලාගෙන මැරෙන්න ඉන්නවා. ඌට කරදයක් වුණා. ඉන්නවා. කණ්ඩ නැත්තම් ඌ කණ්ඩගේ බලන්න සහෝදරනුනේ තියෙන මේ කොච්චර විවෘතද මේ. හැබැයි මුගේ උත්තේ දේශපාලනේ මට අම්මට හුකන්න මේක දාපන් YouTube එකේ. අර දිමිත්‍රි දාලා තින්නේ හුකෝල යනවා තියෙන දානවා. ඔබට දාන්න බෑද මේක? දාපන්. අම්මට හුකන්න. හැබැයි මුගේ උත්තේ දේශපාලනේ මට ගැලපෙන්නේ නැහැ. ඒක අර channel 4 කියලා කරන්න බෑ. ඌ අපේ ගල් පාරේ ඉතින් හැබැයි තියෙන්නේ. අර එක එක ඒවා තියෙනවා ඉතින් මේවා දාන්නේ නෑ අර මෙයා. බලන්න ඌ. තානෝවා. නෑ මගේ අර දේශපාලන අයිඩියාස් දාන මේ මගේ වෙනම YouTube channel එකක් තියෙනවා මම ඒකට මේක දානවා. මොනවද? බක්සෙටම යන්නේ කියන්නේ. එහෙමද මම දැන් channel 4 අහලා තියෙනවා channel 4 අර යුද්ධ සීන් නෑ නෑ ඒක නෙමෙයි. එහෙනම් ලංකාවේ යන්නේ. ගානර වැටගෙන. ඒ කියන්නේ උපහාසර අදපු එහෙම සීන්. එහෙම ඒ කියන්නේ මේ ලොකුවට දැන් නෑ සමහරක සෙට් වෙන්නේ නෑ. අනිකරම දෙන්නේම ආයේ මුත් නෑ. නාමල් ඔඩුමෙන්ම ගලවලා තියෙන්නේ. ඔක තාම උනාට ගැලපුන්නේ නෑ. දැන් අන්න පැයෙන් ගන්නවා දෙකින් ගන්නවා ගාලා ගන්න. දැන් ඒතොර 2029 ජනාධිපති වෙන්න කවුද? බලන්න. දිලිත් ජයවීරව දන්නවා. දිලිත් ජයවීර ජනාධිපති වෙනවා. බෑ විසන ජනාධිපති නැහැ. ඒගොල්ලෝ නෑ. ජනාධිපති වෙන්නේ වෙන්නේ නැහැ. ඇයි? මේ කියන්නේ සමස්ත ජනතාව නියෝජනය කරනවා. මේ රටේ ඒකට වාසනාව තියෙන්නත් ඕනේ මෙයා. මේ රටේ ඉන්න බත් කන වේසිගේ 70යි. සේරම ටික නියෝජනය කරනවා ඡන්දයක් තියන්න එපා. ඡන්දයක් තියන්න එපා. මොකද ඒ ඡන්දෙට කෝටි ගාණක් වියදම්. නෑ මේ ඡන්දේ තියන්නේ නැතුව මේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියන්න බෑ. මොකෙද්ද බං? මේක වෙනවා. අම්මා. That is the first time in the history of Sri Lanka. asshole you're asshole you know? It's the fucking idiot thing. It's the first time in the history in the fucking Sri Lanka. It's the fucking idiot law and the fucking president law. And the president election will be cancelled in the fucking country. cancel kar fucking crazy me yawa එහෙනම් ජනමත විතරණයක් ගන්න යන්නේ නෝ උඹ පිස්සුද බං මේ ඇත්තට උඹලා ජිප්පු ඇයි බං මෙහෙම උඹලා උඹ රතුතරුව නෙමෙයිනේ මම රතුතරුවේ ඉඳලා හැම්බත්ලා අට්ටංගලා කඩේ කියලා කඩේලා අර මේ හම්බුනා මල්ලේ මාට හිතෙනවා නිකන් ඒ වගේ පොඩි නිකන් දේවල් එන හිතට එන සිතිවිලි ඕවා ඒ වැඩ නැහැ කවුරු කෑවා බිව්වත් මොනා කරත් ප්‍රජාතන්ත්‍රවාදී තියෙන්න ඕනේ අනිවාර්යෙන් ප්‍රජාතන්ත්‍රවාදී අනිවාර්යෙන් තියෙන්න ඕනේ රට ඒව යන්න ඕනේ මේ විදියට අපි තව මැරලා අවුරුදු 10ක් 15කින් ඉස්සරහට ඉන්නේ උන් හරියට යන්න එපා අඩුව ගන්න
නෑ මොනවාට මම එක දෙයක් කියන්න ඕනේ. අනුර කුමාරගේ මේ එක හරි. යන සිස්ටම් එක හරි. ඒ උන වචනනේ. හොරු නෙමෙයි කියලා අපි දන්නවා. වචන විතරයිනේ. අන්නේ පච්ච තමයි. කතා කරන්න අන්න එතන. නෑ අර පචේ ගහන්නේ වැඩි. ක්‍රියාවෙන්. අර සින්දුවක් තියෙන පච්චේ මොකද තියෙන්නේ? අන්න ඒ මොකද පච ගැන මොකද කියන්නේ කියා. නේ මොකද අපිට දැන් උඹට මුචලින්ත කියලා ඉස්කෝලේ තම නම තියෙන මොකද උඹ පච කියන නිසා. දැන් ඉතින් පච කියන එක අපි විශ්වාස කරන්න කොහොමද කියලා දන්නේ නැති උන් අවු වෙනවා. දැන් අපි දන්න උඹ පච කියනවා කියලා. දැන් රටම දන්නවා උඹ පච කියනවා කියලා මේ වීඩියෝ එකෙන් පස්සේ. දැන් එතකොට උඹ පෙන්නලා දීපන් කොහොමද උඹ විශ්වාස කරන්න ඕනේ කියලා. උඹ පචෙක් නෙමෙයි කියන එක. උස්සත් ටිපිටිප් කාලේ ගියා. උස්වත්ත ටිපිටිප් දන්න ඇඩ් දා පෙන්න උස්සත්ත ටිපිටිප් කනවා ගියා බොන ගම අහන්න. කඩවත මේ යාළුවා ඩිස්ට්‍රිබියුටර් මොන ටිපිටිප් කන්නේ කියලා. ඕක මේ සුනිල් පෙරරා කියන එකත්. ඔව්. සුනිල් පෙරරා අන්න උස්සත්ත ටිපිටිප්. අපි ඇඩ් එක දානවා ඔන්න. ඔව් දැන් මේ අපේ සාකච්ඡාවේ අපිට සාද සමාදේ දායකත්වය. නෑ අපිට කවුරුත් දුන්නේ නැහැ මොකද? දෙයි කියලා හිතන මේ හුත්ති පුතාලා උණාරම කියන්න එපා ඒ මනුස්සයන්ට. මුන් දුන්න නැත්තම් උගේ තම්මලට ඕන අන්න දෙපි ගතිය අයනවා. දුන්න නැත්තා සහයෝගය දුන්න නැත්තම් සීන් එක දානවා. අන්න දෙපි ගතිය. ඕක තමයි අවුල තියෙන දෙප්පන්ගේ. දෙප්පන්ගේ අවුල තියෙන ඕක. පැනන්නේ බීපි. පැන්න දෙප්පු ඒක තමයි තියෙන්නේ. බලෙන්මයි කරගන්නේ යන් චිකේ අර හිඟා කාලා පුරුදලා දෙප්පන්ට මොනවාද බං චික් බලාපොරොත්තු වෙලා ඉන්න ඒ කියන්නේ ඒක ඒකයි කියලා. ඔව්. දැන් තුනම එක බලෙන් හරි ගන්නව දා බලාපොරොත්තු එක. දැන් කියපන් එකට මොන හරි. බැනපන්. දැන් බැනපන්. බැනපන් දැන්. බැනපන් අපිට හතල් එකක් නැහැ. ඔය මොන ටේස්ට් එකද? අනියන්. අම්මට අනියන්. අනියන් ටේස්ට් එක. ඔය වගේ එකක් මේ කීයක් යන රටේ මේ දිනුවන් රටක නම් කීයද මේක? දැන් මේකේ ගානයි ඔය රුපියල් 200ක්. හොඳම දේ ඔය රුපියල් 200ක් නෙමෙයි මේ. හොඳම දේ එපා ඔක අයින් කරා. නෑ නෑ පොඩි දෝනේ මූ මීටර් ඉඳ හදනවනේ කන්න මේ කටේ ඉඳලා. ගන්න එකක්. හරි මේක ඇවිල්ලා අනියන්. දැන් මේ තමිල් ෆිල්ම් එක අනියන්. ඒ මචං අන්නියන්නේ අන්නියන්නේ අම්මට සිරි හරියට හරි උඹත් එහෙම සීන් එකක් තියෙන. ඒ කියන්නේ හොඳ සීයෙන් ඉන්නවා ජෙපි මානසිකත්වයේ ගත්ත ගමන් අන්නියන් වෙනවා. අන්නියන් නරර කොණ්ඩේ ඇවිලා දිගට ඇවිලා අර විනුස්සුන්ට සීන් එක දෙන්නේ මම ඒකම ඒක තමයි අර නිකන් අර මොකද කියන්නේ අර කොකෙන් ගෙවුවගේ පොඩි ආතල්ලයක් යනවා විනාඩි ගානකට ඊට පස්සේ දිගටම ගන්න ඕනේ නැත්නම් උන්ගේ මේක බහිනවා ආතල් එක. එහෙම සීන් අන්නියන් සීන් එකක් තියෙනවා. බල ජෙප්ප ඔක්කොම අන්නියන් සීන් එකක්ද තියෙන්නේ කියපන්. හැබැයි තවත් එකක ඉන්න තිබ්බේ බම් මෙතන. මූ බෑකප් කරන්න කවුරු හරි එපා. මේක ජෙප්පොන්ගේ අනියන් නෑ නෙමෙයි. 100ක් හිටියත් එකම දේ කියන්නේ. ව්‍යාපාරය. එහෙම දෙයක් තියෙනවා. මේක අබ්දුල්ගේ ව්‍යාපාරය. උත්සත්ත. උත්සත්ත බලහන් ඕකේ බැට් එක දිනවද කියලා. ඔගේ වැට් එක ඇතිම හිතේ. ව්‍යාපාරේ අපි පොඩි කාලේ ඉඳලා තමයි තිබුණා. ඉතින් මේකට අපි අදලත් උදව් කරන ටීම් එකලා ගන්න පුළුවන් විදිහට මේකට මේවා ගන්න. දේශීය ව්‍යාපාර. දේශීය ව්‍යාපාර උසත් අපි 85 86 එකවසක් දෙකවසක් තුනවසක් ඉඳදී අපි හරි ආසයි මේ ටිප් ගන්න. අපි අදත් අපි 82 1982 ටිප් කංචනාද ටිප් කංචනාද ටිප් කියලා ඇද්ද ගන්නේ. මේ ව්‍යාපාරය අපිට අදට අපිට පුළුවන් නම් මොන හරි දෙයක් ඒ වෙනුවෙන් කරන්න අපි අද මොනවා කරා අපිට දෙන ඛණ්ඩ විතරයි. ඉතින් අපිට තියෙන්නේ මිලදී ගන්න. ගානකට දෙන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ මෙයා. ඔව් ඔක බර බලන් කීද කියලා. නෑ අපි අපිට ඔක බර බලන් ග්‍රෑම් 50ද 100ද? මේක කන්න නෙමෙයි මේකේ ඉන්නේ උන්ට හොකන්න. ඔන්න දෙවි අදහස. ඔන්න එනවා අය දැක්කනේ. මුංගේ චිකන්නම ඕක. මුන් දෙප්පෝ කියන්නේ මන්නේ වන්ද බා මුං හදන්න බෑ. ඩොක්කක් අයින්න ඕනේ මුන්න. මම යනවල මෙතන සබ්බු වචන කියන්නේ. මම යනවා මේ තමයි බොහොම කනගාටු වුණා කියන්නේ මම යනවා. ඌ මූත් එක බෑනේ. කුණාරප කියනවා වැඩි නේ. කුණාරප කියනවා කියන්නේ පුදුම කුණාරප. අපරාධ මේක Facebook එකේ දාන්න බෑ මේ කුණාරප කියනවා වැඩි. ඔගේ පීක් ගාලා ඉන්නේ වර පොඩි ඕ වැඩක් නැහැ කියලා. හායි. ඔතන මේ ඔස්සත්තගේ මේ
වැඩ ගන්න අවවාද ඉන්නවා නම් ඉන්න අපේ ගාව ඩිස්ට්‍රිබියුටර් ඉන්න ඌ අපේ ගාව ප්‍රසාදයන් ඉන්නේ. මම ඒකට කිව්ව ඌ ගහන්නේ ටිප් ටිප් බැල් මෙහෙම ගහන්නේ මට ටිප් ටිප් පැට්ටයක් දෙයක් කඩාගෙන එනවා මහදයක් නෙමෙයි. ඒකත් දැන් බෑයි කියලා කිව්වේ ඒකයි ඌ කියනවා මචං එහෙම කරන්න බෑ මචං දැන් ඉස්සර ටිප් ටිප් කෙල්ලෝ ඉන්නවා නම් මේ ඔය වීඩියෝ ගන්න මම ඒගොල්ලන්ගේ හොත්ත උසස් කරන්න මං කැමතියි. ඒ කියන්නේ දීව දාලා ගහලා මම කළා. ඔන්න දෙපි කතා ඔය දෙපි හඬවල ඒක ඇතින් වනචරයෝ ජෙප්පොන්ගේ අනිත් තියෙන දා වනචරයෝ මේ බලන්න ඉතින් උසස් හොත්තක් කරන්න මං බලන්න ඉතින් දැන් ජනාධිපතිතුමාගේ කට්ටිය මෙහෙම කියලා දැනගත්තොත් මොකද වෙන්නේ? ඔය ඇති මචං ඇති ඔය කට් කරන දැන් කට් කළා දාමු යන්න එහෙනම් ඔකේ බයි ඔන්න ජෙප්පන්ගේ ඇටි ඔන්නක ප්‍රොමෝට් කරලා